ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් මම ආවා ඔයාලට ලස්සන කතාවක් අරගෙන. ඒ තමයි කපුටා සහ කැවුම් මුට්ටිය. ඔන්න ඉතින් එකවමත් එක රටක කැලෑවක කහ කුරුල්ලෙකුයි කපුටෙකුයි හිටියා. මේ දෙන්න අසල්වැසියෝ. ඒ කියන්නේ මේ දෙන්නගේ ගෙවල් තිබුණේ එක ළඟ. දූල පුතාලා දන්නවනේ කහ කුරුල්ලා කියන්නේ බොහොම ලස්සන අහිංසක කුරුල්ලෙක් කියලා. ඉතින් මේ කතාවෙත් අපේ කහකුරුළු යාළුවා බොහොම අහිංසක හැමෝටම උදව් කරන කහකුරුල්ලෙක්. හැබැයි ඉතින් කපුටා නම් බොහොම කපටි කෑදර කම්මැලි කෙනෙක්. මේ කපුටු හාමි සමහර වෙලාවට අනිත් අයගේ දේවල් සොරා ගත්තා. අපේ කහකුරුළු යාළුවා ලස්සන ගෙයක් හදාගෙන තමයි කැලේ ජීවත් වුනේ. හැබැයි ඉතින් දුවේ පුතේ අපේ කපුටු හාමි නම් හදලා තිබුණේ කිසිම පිළිවෙලක් නැති ගෙයක්. මොකද ඉතින් කපුටු හාමි හරිම කම්මැලිනේ. එහෙන් මෙහෙන් ගෙනාපු කෝටු කෑලි ටිකක් අපිලිවෙලට තියලා කපුටු හාමි ගෙයක් හදාගෙන තිබුණා. හැබැයි ඉතින් අපේ කහකුරුළු යාළුවා ලොකු කෝටු පොඩි කෝටු පිළිවෙලට තියලා කාමර වෙන් කරලා ලස්සන ගෙයක් හදාගෙන තිබුණා. ඔන්න ඉතින් මගේ චූටි දුවේ පුතේ අපේ කහකුරුළු යාළුවා හැමදාම උදේම නැගිටලා මිදුලාතු ගාලා වත්ත පිරිසිදු කළා. හැබැයි කම්මැලි කපුටු හාමි නම් හැමදාම නැගිටි දවල් වෙලා. ඔන්න ඉතින් එක දවසක් කහකුරුළු යාළුවා වෙනදා වගේම උදේම නැගිටලා මිදුල අතු ගන්න පටන් ගත්තා. එතකොටම දැක්කා මිදුල කෙළවරේ මොකද්දෝ දෙයක් දිලිසෙනවා. මොකක්ද අර දිලිසෙනවා පේන්නේ කියලා ළඟට ගිහිල්ලා බැලුවා මොකද්ද දිලිසෙන්නේ කියලා. එතකොට තමයි දැක්කේ රත්තරන් කෑල්ලක් දිලිසි තියෙනවා. රත්තරන් කෑල්ලක් නේද? මගේ මිතුරට කොහොමද රත්තරන් කෑල්ලක් ආවේ? කියලා කහකුරුළු යාළුවා හිතාම රත්තරන් කෑල්ල අහුල ගත්තා. එතකොටම කපුටු හාමි නිදිමතේ ඈනුම් යවයා එතනට ආවා. සුබ උදෑසනක් කහකුරුළු යාළුවේ. කපුටු හාමි සුබ උදෑසනක්. කහකුරුළු යාළු මොකද මේ උදේ පාන්දරම කරන්නේ? මම මේ මගේ මිදුලතු ගාලා අස් කළා කපුටු හාමි කියලා කියනකොටම කපුටු හාමි දැක්කා කහකුරුළු යාළුවගේ අතේ මොකක්දෝ දිලිසෙනවා. මොකද්ද කහකුරුළු යාළුවා අතේ දිලිසෙන්නේ? ඒක තමයි කපුටු හාමි මම මේ මගේ මිදුලතු ගානකොටයි ලැබුණේ රත්තරන් කෑල්ලක් කියලා කහකුරුළු යාළුවා කියනකොට කපුටු හාමි පුදුම වුණා. මමත් ගිහින් මගේ මිදුලතු ගන්න ඕන. එතකොට මටත් රත්තරන් කෑල්ලක් හම්බෙයි. මෙහෙම හිතපු කපුටු හාමි ඉක්මනට මෙතනින් ගියා මිදුලතු ගන්න හිතාගෙන. කොහෙද ඉතින් කපුටු හාමි මේ ආපයින්ම යන්නේ? නෑ මේ කහකුරුළු යාළු මටත් හුඟ දවසකින් වත්ත පෙටිය සුද්ධ කරන්න බැරි වුණානේ. මමත් මේ යනවා මිදුල පොඩ්ඩක් අස් කරන්න. කියලා ඔන්න දුවේ පුතේ කපුටු හාමිත් මිදුල සුද්ධ කරන්න ගත්තා. කපුටු හාමි මිදුල හැම තැනම අතු ගාන ගමන් බැලුවේ කහකුරුළු යාළුවට වගේ රත්තරන් කෑල්ලක් හම්බ වෙයිද කියලා. ඔන්න ඉතින් ඔහොම අතු ගාගෙන යනකොට දැක්කා මිදුල කෙළවරේ සුදු පාටට ලොකු කැටයක් තියෙනවා. කපුටු හාමි ඉක්මනටම ගිහින් බැලුවා මොකද්ද මේ කියලා. මේ මොකද්ද මේ සුදු පාට ගල් කැටයක්? කියලා කපුටු හාමි මේ ගල් කැටේ අහුලලා හපලා බැලුවා. මේ ලුණු කැටයක් නේද? අර කහකුරුල්ලට රත්තරන් කෑල්ලක්. මට හම්බුනේ නිකම් ලුණු කැටයක්. ඔහොම හිතා ඉන්නකොට කහකුරුළු යාළුවා එතනට ආවා. මොකද කපුටු හාමි දුකින් වගේ මොකද්ද ඔය අතේ තියෙන්නේ? මේ ලුණු කැටයක් කහකුරුළු යාළු මගේ මිදුලේ තිබිලා ලැබුණේ.
කිසිම වටිනාකමක් නැති ලුණු කැටයක්. කියලා කපුටුහාමි දුකින් කිව්වා. එහෙම කියන්න එපා කපුටුහාමි. රත්තරන් වලට වගේම ලුණු කැටයටත් වටිනාකමක් තියෙනවා. අපි මේව හෙට උදේම ගම්මානට අරන් ගිහින් විකුණමු. කියලා දුවේ පුතේ ඔන්න දෙන්නත් එක්ක ලුණු කැටයයි රත්තරන් කෑල්ලයි ගෙවල් වලින් ගිහින් තියාගත්තා. උන්න ඉතින් එදා රෑ හිතුවේවත් නැති විදිහට මහ වැස්සක් කඩාගෙන වැටුණා. අකුණු විදුලි කොට කොටා හුලං ගහ ගහ රෑ එළි වෙනකම් මහ හයියෙන් වැස්ස. ඉතින් මේ වැස්සට අපිලිවලට හදලා තිබුණු කපුටුහාමිගේ ගෙදර හොඳටම තෙමුණා. ටික වෙලාවකින් මහ හුලඟක් ඇවිත් කපුටුහාමිගේ ගෙදර ගහගෙන ගියා. කපුටුහාමිගේ ලුණු කැටෙත් දිය වෙලා ගියා දුවේ පුතේ. උන්න ඉතින් කපුටුහාමි අඬාම කහකුරුළු යාළුවගේ ගෙදර ගියා. අඬන්න එපා කපුටුහාමි. කපුටුහාමි ගේ හදාගන්නකම් මගේ ගෙදර නවතින්නකෝ. කියලා කහකුරුළු යාළුව කපුටුහාමිගේ හිත හැදුවා. ගෙදර තිබුණු ලොකුම ලස්සනම කාමරේ දුන්න කපුටුහාමිට නවතින්න. ඔන්න ඉතින් වැස්සත් නතර වුණා. ඊරත් හොඳට පෑයුවා. ඔන්න ඉතින් කහකුරුළු යාළුව කලින් දවසේ කතා වුණු විදිහට රත්තරන් කෑල්ල විකුණන්න තමයි ලෑස්ති වෙන්නේ. කපුටුහාමි යමු අපි දෙන්නත් එක්ක ගිහින් මගේ රත්තරන් කෑල්ල විකුණමු. ලැබෙන සල්ලි වලින් කොටසක් අරගෙන රස කෑමක් හදමු. කා මොනවද කහකුරුළු යාළුවේ අපි හදන්නේ? අනේ කපුටුහාමි මට කාලෙක ඉඳන් ආසාවක් තියෙනවා කැවුම් ටිකක් කන්න. ඒ හින්දා අපි අද කැවුම් හදමු. කැවුම් ගැන මතක් කරනකොටම කපුටුහාමිගේ කටට කෙලා තෙමුවා. උන්න ඉතින් දෙන්නත් එක්ක ගමට ගිහින් රත්තරන් කෑල්ල විකුණලා කැවුම් හදන්න ඕන කරන බඩු මුට්ටු ටිකත් අරගෙන ආවා. ඔන්න කපුටුහාමි දැන් ඉතින් තියෙන්නේ කැවුම් හදන්න. එහෙම කියලා කහකුරුළු යාළුව කැවුම් හදන්න පටන් ගත්තා. හාල් කොටලා පිටි හලලා පැණි දාලා පිටි කලවම් කරලා බොහොම මහන්සියෙන් කහකුරුළු යාළුව කැවුම් හදනවා. කපුටුහාමි නම් කහකුරුළු යාළුවට කිසිම උදව්වක් කරන්නේ නැතුව ඈනුම් යවයවා ඉන්නවා. කහකුරුළු යාළුවත් ඉතින් කපුටුහාමිට වැඩක් කරන්න කිව්වේ නෑ. මොකද ඉතින් කපුටුහාමි කහකුරුළු යාළුවගේ ගෙදරට ආපු අමුත්තෙක් නේ. උන්න ඉතින් අපේ කහකුරුළු යාළුවා කැවුම් ටික හරි ලස්සනට රසට හදලා ඉවර කළා. කැවුම් ටික හදලා ඉවර වෙනකොට හොඳටම රෑ වෙලා. කහකුරුළු යාළුවටත් හුඟක් මහන්සි. අනේ කපුටුහාමි මට නම් හොඳටම මහන්සි. දැන් අපි නිදාගෙන උදේට කැවුම් වල රස බලමු නේද? මෙහෙම කියලා කහකුරුළු යාළුව නිදාගන්න ලෑස්ති වුණා. හැබැයි ඉතින් කපුටුහාමිට නම් කැවුම් වල රස බලනකම් ඉවසිල්ලක් නැතිවයි හිටියේ. කපුටුහාමි කල්පනා කළා කහකුරුළු යාළුවට හොරෙන් කොහොමද කැවුම් කන්නේ කියලා. ඉතින් කපුටුහාමි මේකට හොඳ උපායක් කල්පනා කරලා කහකුරුළු යාළුවට මෙහෙම කිව්වා. කහකුරුළු යාළුවේ ඔයාට මාන්සීනේ. ඔයා ගිහින් නිදාගන්න. මම මේ කැවුම් මුට්ටිය පරිස්සම් ඇති තැනකින් අරන් තියන්නම්. මෙහෙම කියලා කපුටුහාමි කැවුම් මුට්ටියත් අරගෙන ගියා. කපුටුහාමි ඉන්න කාමරේට. කහකුරුළු යාළුවත් ගියා එයාගේ කාමරේට නිදාගන්න හිතාගෙන. මොකද ඉතින් කහකුරුළු යාළුවට හොඳටම මහන්සියිනේ. ඉතින් ඔන්න ටික වෙලාවකින් කහකුරුළු යාළුවට නිින්ද යාගෙන ආවා. එතකොටම ඇහුණ කපුටුහාමි ඉන්න කාමරෙන් කටුස් කුටුස් කටුස් කුටුස් කියලා මොනවදෝ හපන සද්දයක්. කපුටුහාමි මොකද ඔය මොනවදෝ හපන සද්දයක් ඇහෙන්නේ? කහකුරුළු යාළුවෝ මම මේ බුලත් විටක් හපන්න පුවක් කෑල්ලක් කෑවා කියලා කපුටුහාමි කිව්වා. ඔන්න ඉතින් තවත් ටික වෙලාවකින් ආයෙමත් සැරයක් කටුස් කුටුස් ගාලා සද්දයක් ඇහෙන්න ගත්තා. කපුටුහාමි ආයෙමත් ඇහෙනොයි සද්ද මොකද්ද? ඒ මම බුලත් විටක් හපන සද්ද කහකුරුළු යාළුවෝ.
කියලා කපුටුහාමි කිව්වා. ඉතින් ඔන්න මහන්සියත් නිසා කහකුරුළු යාළුවට හොඳටම නිින්ද ගියා එළි වෙනකම්ම. ඔන්න ඉතින් පහුවදා උදේම කහකුරුළු යාළුවා නැගිටලා කැවුම් මුට්ටිය සොයාගෙන ගියා. කැවුම් ටිකක් අනිත් යාළුවන්ටත් බෙදලා ඉතිරි කැවුම් ටික කපුටුහාමිත් එක කන්න හිතාගෙන තමයි කහකුරුළු යාළුවා හිටියේ. ඔන්න ඉතින් කැවුම් මුට්ටිය තියෙන කාමරයට යනකොට කපුටුහාමි හොඳටම නිදි. කහකුරුළු යාළුවා කපුටුහාමිට කරදර නොකර හිමින් ගිහින් කැවුම් මුට්ටිය හැරලා බැලුවා. අයියෝ, එතකොට තමයි කහකුරුළු යාළුවට තේරුනේ ඊයේ ඇහුණු කටුස් කුටුස් සද්ද මොකද්ද කියලා. දුවේ පුතේ, කැවුම් මුට්ටිය කපුටුහාමි රෑ ඔක්කොම කාලා. කහකුරුළු යාළුවට හොඳටම දුකයි, හොඳටම කේන්ති. මොකද ඉතින් කහකුරුළු යාළුවා කපුටුහාමිට උදව් කළේ හොඳ හිතින්නේ. කහකුරුළු යාළුවා කපුටුහාමිට හයියෙන් කතා කළා. කපුටුහාමි, මොකද්ද මේ කළේ? අපි හැමෝටම බෙදාගෙන කන්න තිබුණ කැවුම් මුට්ටිය තමුන් තනියම කෑවා නේද? අනේ කහකුරුළු යාළුවේ, මට සමා වෙන්න කියලා කපුටුහාමි සමාව ගත්තත් කහකුරුළු යාළුවා නම් කපුටුහාමි කියන දේ අහන්න ලෑස්ති වුණේ නෑ. යනවා යන්න මගේ ගෙදරින් යන්න. ආයෙත් මට පේන්නවත් එන්න එපා කියලා කහකුරුළු යාළුවා කපුටුහාමිව කොටලා එලවලා දැම්මා. කපුටුහාමිත් අඬාම යන්න ගියා. පෙරේත කපුටුහාමිට ඉන්න තැනකුත් නැති වුණා. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ, ඔයාලා නම් හොඳ ගුණ යහපත් යාළුවෝ විතරක්ම තෝරගන්න. ඉතින් එහෙනම් තවත් දවසක ඔයාලව හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.